නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස තවත් බොහෝ කාලයක් මේ බුද්ධ ශාසනයේ පැවැත්වීම පිණිස යම් වැඩපිළිවෙලක් සිද්ධ කරන්න ඕනේ කියලා කල්පනා කළා. එතනදී අපට කල්පනා වුණු කාරණයක් තමයි වර්තමානයේ බුද්ධ ශාසනයට තියෙන විශාල අභියෝගයක් තමයි මේ නිවැරදි ධර්මයේ විදිහට වැරදි ධර්මයේ ප්‍රචාරය වීම. නිවැරදි ධර්මයේ විදිහට වැරදි දහම් පොත්පත් ආදී පවා පරිශීලනය කරන්න බොහෝ පිරිසක් යොමු වී තිබීම. ඒ නිසා හුඟක් දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. හරි ධර්මය මොකක්ද වැරදි ධර්මය මොකක්ද කියලා. එතනදී අපි කල්පනා කළා බොහෝ දෙනෙක් පිළිගන්න බොහෝ දෙනෙක් අනුමත කරන ත්‍රිපිටක ධර්මය අනුව සකස් වුණු ග්‍රන්ථ සමූහයක් තියෙනවා. හුඟ දෙනෙක් දන්නවා. රේරුකාණේ ගෞරවනීය චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන්නට යෙදුණු ඒ ග්‍රන්ථයන් සමූහය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ පොත්පත් පරිශීලනය සම්බන්ධයෙන් කතා කළොත් මුලින්ම කියන්නට ඕනේ පැවිදි වෙන්න එන ස්වාමීන් වහන්සේලාට මම හිතනවා ලංකාවේ ඉන්න 95%කටත් වැඩිය භික්ෂුන් වහන්සේලාට පරිශීලනය කරන්න කියලා අනිවාර්යයෙන්ම ලොකු ස්වාමීන් වහන්සේලා සිහිපත් කරන ග්‍රන්ථයක් විදිහට ශාසනාවතරණය කියන මේ සම්බුද්ධ ශාසනය සහ සම්බුද්ධ ශාසනයක තියෙන පැවිද්ද සම්බන්ධයෙන් භික්ෂුවකට මූලික වශයෙන් මඟ පෙන්වීමක් ඇති කරන මේ ග්‍රන්ථය පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේ නමක් පැවිදි වුණාට පස්සේ මුල් අවදියේ ඉඳන් අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා පවා අපට සිහිපත් කරපු දේ තමයි ත්‍රිපිටක ධර්මයට අමතරව ඒ කියන්නේ ත්‍රිපිටකය අර්ථ කතාව සහ මේ ටීකාව මේ කියන පෙළ අට කතා ටීකා කියන ග්‍රන්ථයන් වලට අමතරව පරිශීලනය කරනවා නම් පරිශීලනය කළ යුතු ග්‍රන්ථයන් විදිහට අපට සිහි කැඳවීමක් සිද්ධ කළා අපේ ගෞරවනීය වැඩිහිටි ස්වාමීන් වහන්සේලා රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත්පත් පරිශීලනය කරන්න කියලා. ඉතින් අපටත් ඒක මහත් උපකාරයක් බවට පත් වුණා. විශේෂයෙන්ම සිහි කරන්න ඕනේ වර්තමානයේ සම්බුද්ධ ශාසනයට මහත් ශක්තියක් වුණු මෙහෙවරක් සිදු කරපු වර්තමානයේ පහළ වුණු මහා යුග පුරුෂයන් වහන්සේලා පවා කියන්නේ නාවුණී අරිධම්ම ලොකු ස්වාමීන් වහන්සේලා පවා එතකොට බලංගොඩ ආනන්ද මෛත්‍රී ලොකු ස්වාමීන් වහන්සේලා පවා අනුමත කරපු තාමත් ගෞරවයෙන් පරිශීලනය කරපු ග්‍රන්ථ සමූහයක් තමයි මේ රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථ සමූහය. ඒ නිසා අපි අදහස් කළා මේ වර්තමානයේ තියෙන මේ ධර්ම විකෘතීන් වලට පිළිතුරක් වශයෙන් හරි ධර්මය මොකද්ද වැරදි ධර්මය කියන්නේ මොකක්ද කියන ගැටලුවත් බොහෝ ගිහි පින්වතුන්ට පවතින නිසා ඒකටත් පිළිතුරක් වශයෙන් සහ තවත් බොහෝ පිරිසක් මේ රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත්පත් පරිශීලනය කිරීම යහපත් දෙයක් කියලා අපිත් හිතන නිසා මේ පොත්පත් සමූහය පන්තියක් වශයෙන් පොතින් පොත කොටස් වශයෙන් කියා දීමේ වැඩපිළිවෙලක් සිදු කරන්න පුළුවන් නම් ඒක හොඳයි කියන අදහස තමයි අපිට ඇති වෙලා තියෙන්නේ. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා පොඩි ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේත් බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ සම්බන්ධයෙන් ඒ පොත්පත් පරිශීලනය කරලා ඉදිරියට උන්වහන්සේගේ දහම් දැනුම දියුණු කරගන්න. ඉතින් අපේ ශක්ති මට්ටමින් තමයි අපි මේක සිදු කරන්නේ. අපි දන්න ප්‍රමාණයෙන් එහාට ධර්මයේ විනය පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඉතින් පුළුවන් තරම් මේ ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගේ පොත්පත්වල සඳහන් කරලා තියෙන කරුණු වලට සාධාරණයක් වෙන විදිහට අසාධාරණයක් නොවන විදිහට තමයි මේ පන්තිය කොටස් වශයෙන් අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම තෝරගත්තා ඇතම් කෙනෙකුගේ ඉල්ලීම සහ කැමැත්ත අනුව මේ ස්වාමීන් වහන්සේගේ පාරමිතා ප්‍රකරණ කියන ග්‍රන්ථය. ඉතින් සෑම දිනෙකම කියවිය යුතු වටිනා ග්‍රන්ථයක්.
මොකද පාරමී ගුණ ධර්ම පුරන ආකාරය ගැන ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරන්න ඕන කොහොමද කියන ආකාරය ගැන දානේ ඉඳන් සීලය දක්වා සීලේ ඉඳන් උපේක්ෂා පාරමිතාව දක්වාම ඉතාමත් නිවැරදිව මේ ස්වාමීන් වහන්සේ පැහැදිලිව විස්තර කරලා තියෙන ග්‍රන්ථයක් තමයි පාරමිතා ප්‍රකරණය කියලා කියන්නේ. ඉතින් මේ ග්‍රන්ථයේ අද ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා කොටස් වශයෙන් විශේෂයෙන්ම ගිහි පින්වතුන් අරමුණු කරගෙන ඒ ගිහි පින්වතුන්ට මේ ග්‍රන්ථය කරුණු වශයෙන් ඉදිරිපත් කරන්න පන්තියක් වශයෙන් උන්ට කියා දෙන්න. ඉතින් මේකේ මුලින්ම සඳහන් කරලා තියෙනවා මම මේක ටිකක් කියවන්න ආශිර්වාද වහන්සේ. සකල සත්ත්ව සමූහයා කෙරෙහි පතල මහා කරුණාවෙන් සංසාර සාගරයට බැස චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අති දීර්ඝ කාලයේ මුළුල්ලෙහි දානාදී සමතිස් පෙරුම් දහම් පුරා සම්්‍යක් සම්බෝධි සමධිගමෙන් ලෝකාග්‍ර පදපාත්‍ර වූ සකල ධර්ම සමූහයේ තත්වාකාරයෙන් දනවදාලා වූ අද්වේවාදී වූ ශ්‍රී සිද්ධාර්ථ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නා වූ සත්පුරුෂයන් විසින් ඒ ධර්මයට අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන උසස්ම දේ නම් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ බුද්ධාදී මහෝත්තමයන් විසින් පසස්නා ලද අමෘත මහා නිර්වාණයට පැමිණීමය. එතකොට මේ පාරමිතා ප්‍රකරණේ ග්‍රන්ථයේ ආරම්භයේම පැහැදිලි කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිය ශ්‍රාවකෙක් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණේ මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ බුද්ධ ශාසනයට විවිධ අදහස් වලින් කෙනෙක් එන්න පුළුවන් නේ. ඒ කියන්නේ සමහර කෙනෙක් අමනුෂ්‍ය ප්‍රශ්න නිසා ඒවායින් මිදීම සඳහා එනවා. සමහර කෙනෙක් අපල දුරු කරගන්න. සමහර කෙනෙක් පින් දහම් කරලා සුගතිය උපදින්න ඔය වගේ ලෞකික අපේක්ෂාවන් බොහෝ දෙනෙකුගේ තියෙනවා. කොහොම හරි කමක් නැහැ බුද්ධ ශාසනයට සම්බන්ධ වෙන එක පැමිණෙන එක හොඳයි ඇත්තටම. ඒ කියන්නේ බුද්ධ ශාසනයට කෙනෙක් එන්නේ නැතුව ඉන්නවට වඩා කුමන කාරණයක් හෝ පදනම් කරගෙන බුද්ධ ශාසනයට එන එක හොඳයි කියලා මුලින් මතක් කරන්න ඕනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ පහළ වෙලා ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන දේ සත්වයින්ව ලෞකික වශයෙන් සූපත් කිරීම නෙවෙයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසුණු ඒ උතුම් නිර්වාණ ධාතුවට සත්වයින්ව පැමිණවීම තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණේ. ඉතින් මේ කාරණේ ගැන සෑම බෞද්ධයෙක්ටම හොඳ සිහිපත් කිරීමක් තියෙන්න ඕනේ. ඉතින් මේ පාරමිතා ප්‍රකරණයේ ග්‍රන්ථයේදී ඒ දිශාවට අපිව මෙහෙවීමක් සිද්ධ කරනවා. කියන්නේ විවිධ ලෞකික අපේක්ෂාවන් තියෙනවා නම් සම්බුද්ධ ශාසනය පිළිවෙත් පුරන ගමන් ඒවා නිර්වාණගාමිනී ප්‍රතිපදාවට බාධාවක් නොවන විදිහට. ඒ කියන්නේ අපි මේ ජීවිතේ වෙන්න පුළුවන් කවදා හෝ ජීවිතයක වෙන්න පුළුවන් ධර්මය අවබෝධ කරන්න අපේක්ෂා කරනවා නම් ඒ පාරමී ගමනට බාධාවක් නොවන විදිහට අපේ චින්තන රටාව හසුරුවා ගන්න ඕනේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් පැහැදිලි කරනවා. ඉතින් ඒකට තමයි මේ මුල්ම ඡේදයේ මේ ඒ කාරණේ සිහි ගැනීම සඳහා තමයි ඒ ඡේදයේ පැහැදිලි කිරීමක් සිදු කරලා තියෙන්නේ. එතකොට පැහැදිලි කරනවා තුන්තරා බෝධිය කියවන තන්හි ගැනෙන බෝධි යන වචනයෙන් කියවෙනුයේ ලෝකෝත්තර වූ ආර්ය මාර්ගය හා සර්වඥතා ඥානයයි. දැන් අපි බෝධිය කියලා එකක් කතා කරනවානේ. තුන්තරා බෝධිය කියලා එකක්. එතකොට මේ බෝධි කියන වචනයේදී ප්‍රධාන වශයෙන් කියන්නේ සර්වඥතා ඥානය ගැන සහ ආර්ය මාර්ගය ලෝකෝත්තර ආර්ය මාර්ගය ගැන. ඒ කියන්නේ අරහත් මාර්ගය ගැන තමයි කියවෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් අරහත් මාර්ගයට පත් වෙනකොට ඒක බුදුරජාණන් වහන්සේගේ බෝධිය බවට පත් වෙනවා. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ අපි. ඒකට තවත් කියනවා සම්්‍යක් සම්බෝධිය කියලා. පසේ බුදුරජාණන් වහන්සේලා අපි ඉස්සරහට කතා කරනවා පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ කොයි වගේ උතුමන්ද කියලා. මේ දයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සංසාරේ පාරමී පුරලා පසේ බුද්ධත්වයට පත් වෙන පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ බෝධිය තමයි ප්‍රත්‍යේක සම්බෝධිය කියලා කියන්නේ. පච්චේක සම්බෝධිය කියලාත් කියනවා. එතකොට ඒ උතුමන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙන අවස්ථාවේදී තමයි මේ ප්‍රත්‍යේක සම්බෝධිය සාක්ෂාත් වෙන්නේ. එතකොට උන්වහන්සේලාගේ බෝධිය තමයි ඒක. සාමාන්‍ය ශ්‍රාවකත්වය කියන්නේ බුදුරජාණන් වහන්සේත් නොවන පසේ බුදුරජාණන් වහන්සේලාත් නොවන
ශ්‍රාවකීන්ට කියනවා මේ රහතන් වහන්සේලාට කියනවා සාමාන්‍ය ශ්‍රාවක බෝධියෙන් නිවන් අවබෝධ කරපු උතුමන් වහන්සේලා කියලා. එතකොට ඔය මේ ඊළඟ ඡේදය පැහැදිලි කරේ බෝධිය සම්බන්ධයෙන්. අපි කියන්නේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් දකින්න ලැබේවා කියලා. එතකොට ඔන්න ඔය බෝධි තුන සම්බන්ධයෙන් තමයි කියවෙන්නේ. ඒ කියන්නේ සම්‍යක් සම්බෝධිය, පච්චේක සම්බෝධිය, එහෙම නැත්නම් ශ්‍රාවක බෝධිය. ඊළඟට පැහැදිලි කරනවා බෝධි සත්ව කියන්නේ කවුද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් බෝසතාණන් වහන්සේලා කිව්වහම මහා බෝසතාණන් වහන්සේ ගැන හුඟක් කතා කරන්නේ. ජාතක කතාවල, බෝසත් කතාවල සඳහන් වෙන බොහෝ කතා වස්තු අපිට මතකයේ තියෙන නිසා අපි අහන නිසා බෝධිසත්ව කියන වචනය පවා අපට ඇහෙද්දි ටක් ගාලා සිහිපත් වෙන්නේ මහා බෝසතාණන් වහන්සේ. හැබැයි බෝධිසත්වයන් වහන්සේලා තුන් කොටසක් ඉන්නවා. ඒ තමයි පළවෙනි බෝසතාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ. මහා බෝධිසත්ව කියලා කියන්නේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ අපේක්ෂා කරගෙන පාරමිතා පුරන ඒ සත්පුරුෂයන් වහන්සේලාට තමයි මහා බෝසතාණන් වහන්සේලා එහෙම නැත්නම් මහා සත්වයින් වහන්සේලා කියලා කියන්නේ. ඊළඟට පසේ බුද්ධත්වයේ අපේක්ෂා කරගෙන පාරමිතා පුරන දාන ආදී සීල ආදී ගුණ ධර්ම පුරන ඒ සත්පුරුෂයන් වහන්සේලාට තමයි පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන පසේ බෝසතාණන් වහන්සේලා පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන ප්‍රත්‍යේක බෝසතාණන් වහන්සේලා කියලා කියන්නේ. ඒතර සාමාන්‍ය ශ්‍රාවකත්වය ප්‍රාර්ථනා කරන බෝසතාණන් වහන්සේලාට නැත්නම් සත්පුරුෂින්ට කියනවා ශ්‍රාවක බෝධිසත්ව කියලා. ඒතර බෝසතාණන් වහන්සේලාත් කොටස් තුනක් ඉන්නවා. සම්මා සම්බෝධිය පිණිස පාරමිතා පුරන උතුමන් වහන්සේලා, පසේ බුද්ධත්වයේ පිණිස පාරමිතා පුරන උතුමන් වහන්සේලා සහ ශ්‍රාවක බෝධිය පිණිස පාරමිතා පුරන බෝසතාණන් වහන්සේලා. ඊළඟට පැහැදිලි කරනවා මේ පාරමිතා ප්‍රකරණයේ පොතේ පාරමිතා කියන්නේ මොනවද කියන එක. මොකද දැනකොට මේ සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ කාරණයක් පැහැදිලි කරගන්න එක අතිශයින් වටිනවා. බෝධිත්‍රය අතුරින් යම් කිසිවක් හෝ සංසාරයේ පරතර වූ නිවන හෝ පතා කරන්නා වූ කුසලයෝ පාරමී නම් වෙති. ඒ කියන්නේ දන් දෙනකොට, සිල් ලකිනකොට, භාවනා කරනකොට බුද්ධත්වයේ අවබෝධ වේවා. එහෙම නැත්නම් පසේ බුද්ධත්වයේ පිණිස හේතු වේවා. එහෙම නැත්නම් නිවන් පිණිස හේතු වේවා. එහෙම නැත්නම් අග්‍ර ශ්‍රාවක තනතුර පිණිස හෝ අග්‍ර උපස්ථායක තනතුර පිණිස හෝ කියලා විවිධ ප්‍රාර්ථනාවන් තියෙනවානේ. ඒ ප්‍රාර්ථනාවන් පිණිස හෝ වේවා නිවන අරමුණු කරගෙන ඒ සෑම ප්‍රාර්ථනාවකම අවසානයේ තියෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීමක් නේ. නිවන අරමුණු කරගෙන සිද්ධ කරන ඒ කුසල් තමයි පාරමී කියලා කියන්නේ. මේවට මේ ඇයි පාරමී කියන්නේ? දැන් පාලියෙන් තමයි පාරමී කියන්නේ. සිංහලට එනකොට ඒවා පාරමිතා කියලා කියනවා. එතකොට මේකට තවත් වචනයක් කියනවා පාරමිතා වලට යාන කියන වචනයක්. යාන. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය දිනදා ජීවිතේ වාහන වලටත් කියනවානේ යාන කියලා. ඒ කියන්නේ යම් කිසි තැනකින් තවත් තැනකට ගමන් කරන්න උපකාර වෙන දෙයකට තමයි යානයක් කියලා කියන්නේ. එතකොට මේ ලෝතුරා බුද්ධත්වයේ සඳහා උපකාර වෙන ඒ සඳහා ගමන් කරන්න උදව් වෙන ඒ දාන ආදී සීල ආදී ගුණ සමූහයට ඒ පාරමිතා වලට මහා බෝධි යාන කියලා කියනවා. ඒ කියන්නේ මහා බෝධිය පිණිස බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස උපකාර වෙන ධර්ම සමූහය. එහෙම නැත්නම් ඒ දිශාවට ගමන් කරන්න උපකාරී වෙන ධර්ම සමූහය කියන අර්ථයෙන් ඒවට කියනවා මහා බෝධි යාන කියලා. මහායාන කියලා කියන්නේ අන්නේ අර්ථයෙන් තමයි. මහායාන බුදුදහමේ හුඟක් කියවෙන්නේ හැමෝම බුද්ධත්වයට පත් වෙන්න ඕනේ කියන අදහසක්නේ. එතකොට මේ තේරවාදයට එනකොට ඒ අදහස ප්‍රතික්ෂේපිතයි. තුන්තරා බෝධියක් පිළිබඳව කරුණු විස්තර කරලා තියෙනවා. එතකොට පසේ බුද්ධත්වයේ පතා සිද්ධ කරන පාරමිතාවට ප්‍රත්‍යේක බෝධි යාන. පාරමී කියන වචනයම තමයි මේක අර ඒ දිශාවට ගමන් කරන්න උපකාර වෙන අර්ථයෙන් ප්‍රත්‍යේක බෝධි යාන කියලා කියනවා. ඊළඟට සාමාන්‍ය ශ්‍රාවක බෝධිය පුරන්න උපකාර වෙන අර්ථයෙන් ඒ දිශාවට ගමන් කරන්න උපකාර වෙන අර්ථයෙන් ශ්‍රාවක බෝධි යාන කියලාත් කියනවා. ඒකට ওই විදිහට මේ පාරමී කියන වචනය එක පැත්තකින් ඔන්න විස්තර කළා. කියන්නේ නිවන් අවබෝධ කරන්න
උපකාර වෙන ධර්ම. නිවන දිශාවට ගමන් කරන්න උපකාර වෙන කුසල් තමයි පාරමිතා කියලා කියන්නේ. ඒතර තවත් විදිහකින් මේක පෙන්නනවා පාර කියන්නේ පාර යනු ගංගා සමුද්‍රාදී පරතරට. එගොඩ ඉවුරට නමකි නිර්වාණය සංසාරයාගේ පරතරය එබැවින් ඒටද පාර යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. එතකොට සාමාන්‍යයෙන් පාර කියන වචනය යෙදෙන්නේ පරතරට, එතරට. ඒතර නිර්වාණයටත් කියනවා පාර කියලා. මොකක්ද ඒකට හේතුව? ඒ කියන්නේ මෙතර සහ ඊතර කියලා විස්තර කරනවා මේ කාරණේ. සංසාරයේ කියන මෙතර. මෙතර ඉඳන් කෙනෙක් නිවන දිශාවට ගමන් කරනවා නම් ඒක හඳුන්වන්නේ ඔහු පරතරයට ගමන් කරන කෙනෙක් කියලා. කියන්නේ සංසාරේ කෙලවරට ගමන් කරන කෙනෙක් කියලා. ඒ නිසා ඒකට කියනවා පරතර. එහෙම නැත්නම් පාර කියලා කියනවා. මේ පාරමී කියන වචනය තවත් විස්තර කරන අර්ථ ගන්නන විදිහක් මේ පෙන්වන්නේ. සංසාර සාගරයාගේ පරතර බැවින් පාර නම් වූ නිවනට පමුණුන ධර්මයෝ යන අර්ථයෙන් නිවන් පතා හෝ බෝධිය පතා හෝ කරන කුසලයෝ පාරමී නම් වෙති. එතකොට සංසාර සාගරේ පරතර වෙච්ච ඒ නිවනට එහෙම නැත්නම් පාර කියන තත්වයට පාර නම් වූ නිවනට පමුණුවන ධර්මයෝ කියන අර්ථයෙන්ොත් පාරමී කියලා කියනවා. පැහැදිලි නේද? පාරමී කියලා කියනවා එතන නිවනට පමුණුවන්න පාර නම් වූ නිවනට පමුණුවන්න උපකාරන අර්ථයෙන්. ඒතර තවත් පැත්තක් පෙන්නනවා මෙතන තවත් විදිහකින් කොහොමද පාරමී කියන වචනේ විස්තර වෙන්නේ කියලා. පරම යනු උත්තම යන අර්ථය දෙන වචනයකි. දාන සීලාදී ගුණ විශේෂයන් නිසා බෝසත්තු අන්‍යයන්ට වඩා උත්තම බැවින් පරම නම් වෙති. පරම නම් වූ බෝසතුන්ගේ ක්‍රියාව යන අර්ථයෙන්ද නිවන් පින් සහ බෝධිය පිණිස කරන්නා වූ කුසලයෝ පාරමී නම් වෙති. ඒතර පරම කියනවා උත්තම කියන අර්ථය. පරම කියන පාලි වචනය සිංහලට එනකොට උත්තම කියන අර්ථය තමයි එන්නේ. එතකොට මහබෝසතාණන් වහන්සේලා සහ වෙනත් බෝධියක් ප්‍රාර්ථනා කරගෙන ගුණධර්ම පුරණ අය සාමාන්‍ය සත්වයෝ නෙමෙයිනේ. ඒ අයට කියන උත්තම සත්වයන් කියලා. ඒ කියන්නේ උත්තම තත්වයකට පත් වෙන උත්සාහවත් වෙන අර්ථයෙන් තමයි උත්තම සත්වයන් කියලා කියන්නේ. එතකොට මේ උත්තම තත්වයට පත් වෙන්න උත්සාහවත් වෙන උතුමන් වහන්සේලාගේ ක්‍රියාවන් ඒ කුසල් ධර්ම පිරීම කියන අර්ථයෙන් උත් ඒවට පාරමී කියලා කියනවා. අන්න විදිහට පාරමී කියන වචනයට විවිධ අර්ථ තියෙනවා. තවත් නොඑක ආකාර වලින් චර්යා පිටකාර්ථ කතාදී පාරමී શબ્දය වර්ණනා කරලා තියෙනවා. ඒ සියල්ලෙන්ම දැක්වෙන්නේ සම්බෝධිය හා නිවන පතා කරන කුසලයෝමය. ඒතර කොහොම විස්තර කරත් පොදු අර්ථයක් තියෙනවා. මොකක්ද මේ පොදු අර්ථය? සම්බෝධිය හා නිවන පතා කරන කුසල් තමයි පාරමිතා කියලා කියන්නේ. එතකොට යම්කිසි කෙනෙක් නිවන අරමුණු කරගෙන දානයක් දෙනවා නම්, සීලයක් රකින්නවා නම්, භාවනාවක් වඩනවා නම්, වෙනත් පිනක් කුසලයක් කරනවා නම්, දස පුණ්‍ය ක්‍රියාවලට ඇතුළත් ඒ සෑම කුසලයක්ම නිවන් අරමුණු කරගෙන කරන බැවින්, බෝධිය අරමුණු කරගෙන කරන බැවින් පාරමිතා කියන අර්ථය තමයි අපි සාමාන්‍ය සරලව මතක තියාගන්න ඕනේ. එතකොට මේ ඊළඟ පිටුවේදී පැහැදිලි කරනවා ලෝකේ බොහෝ දෙනෙකුන් පින් කරනුයේ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයන් ඇති සැප සම්පත් පිණිසය භවභෝග සම්පත් පතා කරන ඒ තෘෂ්ණා නිස්ෘත කුසලයෝ භවභෝග සම්පත් ලබා දීමටම මිස සත්‍යා සම්බෝධිත හා නිවනට පැමිණීමට සමත් නොවේති. රාෂ්ට්‍රන් වහන්සේ එක විශේෂ කාරණයක්. ඒ කියන්නේ හුඟ දෙනෙක් දන්නේ නැති කාරණයක් තමයි මේ පාරමිතා පුරන්න ඕන කොහොමද? කියන්නේ තමන් කරන කුසලය මහත්ඵල කරගන්න ඕන තවත් විශේෂ පැත්තක් පැතිකඩක් මේ පෙන්නන. කියන්නේ තව විදිහකින් කිව්වොත් තමන් කරන කුසලය නිවන දිශාවට යොමු කරගන්න ඕන කොහොමද කියලා බහුතරයක් දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා හොඳ දෙනෙක් මොකද කරන්නේ? අර දැන් කුසල වල ආනිසංස දේශනා කරලා තියෙනවානේ භාගතුන් වහන්සේ පින්කම් වල. ඒ ආනිසංස දේශනා කිරීම සාමාන්‍ය බුදු කෙනෙකුගේ අනුපිළිවෙල කතාවේ තියෙන දෙයක්. දාන කතා, සීල කතා, සග්ග කතා ඔය විදිහට යන්නේ කාමයේ ආදීන ඔය විදිහට මේ සාමාන්‍ය භාගතුන් වහන්සේගේ අනුපිළිවෙල ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ. එතකොට කුසලයේ ආනිසංස දේශනා කරද්දී මේ ගැන අවබෝධයක් නැති අය මොකද කරන්නේ? ඒ ආනිසංස පිළිබඳ ලෝභයෙන් යුක්ත වෙන යාගේ හිත.
ඒ කියන්නේ අපි හිතමු දැන් දානයක් දුන්නාම පැහැදිලි කරනවා දෙව්ලොව මනුලොව ඉපදිලා බොහෝ සැප සම්පත් ලබන්න හේතු වෙනවා කියලා ඒ කුසලය. ඒක සාමාන්‍ය දේශකයන් වහන්සේ නමක් දේශනා කළ යුතු කාරණයක්. මොකද කර්මය සහ කර්මඵලය පිළිබඳව ඥානය ඇති වෙන්නේ එතකොට න්යාට. එතනින් තමයි ඉදිරියට හේතුඵල ධර්මතාවය අවබෝධ කරන්න, පටිච්චසමුප්පාදය අවබෝධ කරන්න යොමු වෙන්නේ. නමුත් මේ ගැන ඉතාමත් අවබෝධයෙන් මේ කෙනා දරා ගන්න ඕනේ. ඒ ආනිසංස පිළිබඳව දේශනා කරනකොට ආනිසංස ගැන තෘෂ්ණාව ඇති වුණා. මට දෙව්ලොව ඉපදිලා මෙහෙම සැප සම්පත් ලබන්න පුළුවන්. භවභෝග සම්පත අනාගතේ ලබන්න පුළුවන්. මේ විදිහට හිතන්න ගියාම මොකද වෙන්නේ කුසලයට? ඒක තෘෂ්ණාවෙන් කිලිටි වූ කුසලයක් බවට පත් වෙනවා. කුසලයේ සිද්ධ වෙනවා. හැබැයි කිලිටි භාවයකට පත් වෙනවා. හරියට සුදු රෙද්දකට මොනවා හරි කළු පැල්ලම් ටිකක් වැදුනා වගේ. ඒ වස්ත්‍රයේ තියෙනවා තමයි පරිහරණයට ගන්න පුළුවන්. හැබැයි වස්ත්‍රයේ කලින් තිබිච්ච වටිනාකම නැහැ. කලින් තිබිච්ච පිරිසිදු භාවය නැහැනේ. අන්න ඒ වගේ මේ තණ්හාවෙන් භවභෝග සම්පත් අපේක්ෂාවෙන් හරි එහෙම නැත්නම් ඒ කියන්නේ නැත්නම් වෙනත් අපේක්ෂාවන් කියන්නේ කැපී පෙනීමේ අපේක්ෂාව ඒ වගේ දේවලුත් ඉස්සරහට පැහැදිලි කරනවා. භවභෝග සම්පත් අපේක්ෂාවෙන් එහෙම නැත්නම් සුගතිගාමී භවයන් අපේක්ෂාවෙන් සිද්ධ කරන ඒ කුසලය එතකොට තෘෂ්ණාවෙන් කිලිටි භාවයටපත් වෙනවා. ඒක පාරමිතා කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. සම්බෝධියටවත් නිවනටවත් පමුණවන්න තරම් ශක්තිමත් කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කාරණේ තමයි එතනදී පැහැදිලි කරේ. නිවනට පැමිණීමේ සමත් බව නැති සසර දික් කරන්නා වූ කුසලියෝ පාරමී සංඛ්‍යාවට නොවැටෙති. ඇතැම් වූ කීර්තියට ප්‍රශංසාවට ආශාවෙන්ද පින් කරති. එසේ කරන කුසලයේ නිවනට තබා භවභෝග සම්පත් මැනවින් ලබා දීමට සමත් නොවේ. තෘෂ්ණා නිශ්‍රිත වූ එබඳු කුසලයෝද පාරමීහු නොවේති. එතකොට අර මේ සැප සම්පත් අපේක්ෂාවෙන් කරන කුසලයටත් වඩා දුර්වලයි කුසලයේ මොනවා බලාපොරොත්තු වෙනකොටද? ලාභ කීර්ති ප්‍රශංසා. අන්න මට මේ හොඳ කියාවි මෙච්චර පින් කරන කෙනෙක් කියලා ප්‍රශංසා කරાવી මගේ කීර්තිය පැතිරේවි. ඒ වගේ ලාමක අදහසින් පින්කම් කරනකොට ඒ කුසලයේ තවත් දුර්වල කුසලයක් බවට පත් වෙනවා. ඒ කියනවා ඒක දැන් අර ආනිසංස තෘෂ්ණාවෙන් කළොත් භවභෝග සම්පත් ආදී ලැබෙනවා. යහපත් භවයන් පවා ලැබෙනවා. ඒකින් වෙන්නේ නිවනට පමුණවන්න ශක්තිය නැහැ. ලාභ කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් කෙනෙක් පින් කරනවා නම් තවත් හිත දෝෂයයිනේ. එතකොට කියනවා භවභෝග සම්පත්වත් හරියට ලබා දෙන්නේ අපහසුයි කියලා. ඒ නිසා පින් කරන අය හොඳින් තේරුම් ගන්න ඕන කාරණයක් තමන්ගේ චේතනාව යෙදෙන විදිහ තමන් මේ අවස්ථාවවල නුවණ මෙහෙවන විදිහ නැති විදිහ කියන මේ කාරණා අනුව කුසලය මහත්ඵල වීම නොවීම කියන එක තීරණය වෙනවා. ඔන්නෝක තමයි තෘෂ්ණාවෙන් කිලිටි භාවයට පත් වෙනවා කියලා කියන්නේ. ඊළඟට පෙන්නනවා ඇතැම්මු තමන්ගේ උසස් බව, සමත් බව, ගුණවත් බව, පොහොසත් බව ලොවට හිරි කිරීමේ අටියෙන් පින් කරති. ඇතැම්මු පින් කිරීම වශයෙන් අනුන් යටපත් කිරීමේ අටියෙන් අනුන් දන් දුන්නාට වඩා මහත් කොට දන් දෙති. අනුන් සිල් රකින්නට වඩා උග්‍ර කොට සිල් රකිති. අනුන් කළ පින්කම් වලට වඩා මහත් කොට පින්කම් කරති. අනුන් කර වූ විහෙර විහාර වලට වඩා මහත් වූ විහෙර විහාර කරවති. මාන නිශ්‍රිත වූ එබඳු පින්ද පාරමී හු නොවේති. එබඳු පින්කම් වලද නිවන් ලැබීමේ තබා භවභෝග සම්පත් ලැබීමේ ශක්තියද හීනය. ඒතකොට ආශ්‍රම වහන්සේ මෙතනින් පෙන්වන්නේ මාන්නෙන් කිලිට වෙන හැටි. ඉතින් පෙන්වනවා දැන් තමන්ගේ උසස් බව පෙන්වනවා. තමන්ගේ උසස් බව පෙන්වනවා කියන තැනදීම මොකද්ද තියෙන්නේ? අන්න පහත් කියන අදහසනේ. එතකොට මේ තමන් ගුණවත් කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහවත් වෙනවා. එතන මොකද්ද අදහස් වෙන්නේ? අනිත්‍ය ගුණවතුන් නොවේ කියන එක ඉස්මතු වෙනවා. ඒතර තමන් පොහොසත් කෙනෙක් මේ ආදී වශයෙන් දේවල් තමන්ව හුවා දක්වන උත්සාහවත් වෙන අවස්ථාවවලදී තමන්ට නොතේරුණත් අන් අය පහත් කිරීමේ අදහසත් චිත්ත අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි කියන්නේ මානෙ කියලා. ඒ කියන්නේ අන් අය තමන්ට වඩා අන් අයට වඩා තමන් උසස් කියලා මැනීමකි. සංසන්දනාත්මකව තමන් උසස් තත්වයකට පත් කර ගන්නවා. ඒතර එහෙම කරන කුසලයක් මහත්ඵල වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පාරමිතා කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද චේතනාව අපිරිසුදුයි. ඒත් මෙතන පැහැදිලි කරා මේ අනිත්‍යයට වඩා වැඩි වැඩියෙන් කරන්න ඕනේ පින්කම් කරද්දී. සමහර කෙනෙක් දානයක් දුන්නොත් එයාලව පරාද වෙන්න, එයාලව යටපත් වෙන්න අපි දානයක් දෙන්න ඕනේ.
දැන් කෙනෙක් හිතනවා නම් තව කෙනෙක් දානයක් දුන්නාම ඊට වඩා උසස් විදිහට අපිට කරන්න පුළුවන් නම් හොඳයි කියලා අහිංසක අදහසකින් අහිංසක ප්‍රාර්ථනාවකින් කුසල් කරාට කමක් නැහැ. මෙතන කියන්නේ මේ සාරම්භ වශයෙන්. ඒ කියන්නේ එකට එක කිරීම වශයෙන්. අන්න අය පහත් කරලා එයාට වඩා අපි උසස් කියලා මතු කරලා පෙන්නන්න. මතු කර පෙන්වීමේ අදහසින් පින්කම් කරන්න යනවා. දන් දෙනවා, සිල් ලකිනවා ඕන දෙයක්. එතකොට මොකද වෙන්නේ? ඒ කුසලය මානෙන් කිලිටි වූ කුසලයක් බවට පත් වෙනවා. ඔන්න කුසලය කිලිටි වෙන අනිත් අවස්ථාව මාන නිස්ෘතව සිද්ධ කිරීම. තුන්වෙනි අවස්ථාව තමයි දිට්ඨියෙන් කිලිටි වීම. මොකද්ද මේක? ඒකත් විශේෂයෙන් තේරුම් ගන්න ඕන කාරණයක්. ඇතැම් විදර්ශනා මාර්ගඵලයන් ගැන සැලකීමක් නොකොට මේ දානෙම මේ සීලෙම මේ තපසම සත්‍යයේ විසුද්ධියට හේතු වේ. විසුද්ධියට මෙය හැරන් හේතුවක් අන් කල යුත්තක් නැති අය වරදවාගෙන දාන ආදීම විසුද්ධියට පැමිණීමේ බලාපොරොත්තුෙන් පින් කරති. අන්න බලන්න මේ අපි කොච්චර බුද්ධ ශාසනය ගැන අවබෝධයක් තියෙන්න ඕනද අපිට පින්කම් කිරීමේදී. ඒ කියන්නේ නිවන් අවබෝධ කරන්න මොනතරම් පිරිසුදු අවබෝධයක් තියෙන්න ඕනද කියන එක මෙතනදී පැහැදිලි වෙනවා. ඒ කියන්නේ දැන් අපි දානයක් දීලා මේ දානීය ආනිසංසයෙන් මට නිවන් ලැබේවා කියලා හිතුව පමණින් නිවන් ලැබෙන්නේ නැහැ. සමහර අය හිතනවානේ මලක් පූජා කරාම පහනක් පූජා කරාම අපදාන පාළිය ආදී ඉතින කතා වස්තු අහලා බනට එපමණින්ම අපිට නිවන් අවබෝධ වෙයි කියලා. මේ සීලේ බලයෙන්ම අවබෝධ වෙයි. එහෙම නැත්නම් ටිකක් භාවනා කරලා හිතනවා මේ භාවනාව ඒකේ ආනිසංස බලයෙන් මට අනාගතේ නිකම්ම අවබෝධ වෙයි කියලා. මේ වැරදි දෘෂ්ටිය. ඒවා වුණත් වැරදි දෘෂ්ටි. වැරදි අදහස්. එhmenan කොහොමද හරියට හිතන්න ඕනේ? කියන්නේ යම් ප්‍රමාණයකට හෝ දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ සප්ත විසුද්ධි ප්‍රතිපදාව ගැන. නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ගැන යම් ප්‍රමාණයකට හෝ අපට අවබෝධයක් තියෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය ගැන. ඒ කියන්නේ මෙහෙම විදර්ශනාවක් දියුණු කිරීමෙන් තමයි ත්‍රිලක්ෂණය අවබෝධ වීමෙන් තමයි සත්‍ය නිවනට පැමිණෙන්නේ කියන අදහසේ අවබෝධය තියෙන්න ඕනේ පින්කමක් කරද්දී හරියට. දැන් පේනවා නේද අර මේ දෘෂ්ටිය වුණත් වරදවා ගත්තොත් එක පාරමී කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකයි අපි මෙච්චර සංසාරේ එන්නත් හේතුවක් උනේ. ඒ කියන්නේ දෘෂ්ටිය පිරිසිදු කර ගැනීමනේ අමාරුම දේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ තියෙන පින්කම් සිද්ධ කිරීමෙන් උනත් නිවන නිකම්ම හම්බෙනවා කියන අදහසින් ප්‍රාර්ථනාවෙන් විතරක් උනත් හම්බෙයි කියන අදහස ඇති කරගත්තොත් ඒක වැරදි අදහසක්. වැරදි දෘෂ්ටියක්. එහෙම කරන කුසලොත් දෘෂ්ටිය නිස්ෘත කොට ඇති කුසලයෝද පාරමී සංඛ්‍යාත්මක වෙනවා. ඒ බඳු දෘෂ්ටි නිස්ෘත කුසලයන් බොහෝ සෙයින් කරන්නේ අබෞද්ධයන් විසිනි. ආගම හොඳින් නොදැන අඳුරේ අතගෑමක්සේ ආගම අදහන ඇතැම් බෞද්ධයෝද එබඳු දෘෂ්ටි නිස්ෘත කුසලයන් කෙරෙති. ඒ කියන්නේ හුඟක්ම වැරදි දෘෂ්ටි වලින් කරන්නේ ධර්මයෙන් ඒ කියන්නේ අපේ බුද්ධ ශාසනයෙන් පිටත ඉන්න අය. හැබැයි බුද්ධ ශාසනයේ ඉන්න අයත් ධර්මයේ දන්නේ නැති අයත් නිකම් දන් දුන්නාම සිල් රැක්කහම ප්‍රාර්ථනා කරාම නිවන් අවබෝධ වෙයි කියන වැරදි අදහස තුල ඉන්නවා. ඉතින් ඒකට අපි එකතු කර ගන්න ඕනේ අවබෝධය කියන එක. මෙහෙම ප්‍රතිපදාවක් තියෙනවා භාගතුන් වහන්සේ දේශනා කරපු. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මාර්ගයක් තියෙනවා. මෙන්න මේ මාර්ගය පිළිපැද්දාම තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ කියන ඒ පැහැදිලි නිවැරදි අවබෝධයක් නැතිව කෙනෙක් පින්කම් කරපු පමණින් ඒවා පාරමී කුසල් බවට පත් වෙන්නේ නැහැ. ඒ ඔන්න විදිහ තමයි ආස්තුන් මේ තණ්හාවෙන්, දිට්ඨියෙන්, මානෙන් කුසලයේ කෙලෙසීම පිළිබඳව පැහැදිලි කරන විදිහට. ඉතින් අපි ඊළඟ කොටසෙන් ඉතිරි කොටස් සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. ප්‍රාර්ථනා කිරීම සහ ප්‍රාර්ථනා කියන්නේ ලෞකික දේවල් ප්‍රාර්ථනාවත් සමග නිවන ප්‍රාර්ථනා කිරීමයි ඍජුවම නිවන ප්‍රාර්ථනා කිරීමයි කියන කාරණේ සම්බන්ධයෙන් තමයි ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි එහෙමනම් ඊළඟ කොටසින් ඒක සාකච්ඡා කරමු. හොඳයි. පාඩමට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.